Caribbean. වර්ග සැතපුම් 1,63,000ක් විතර විශාල කැරිබියන් මුහුද ගැන ඔයා දන්නේ මොනවද? ඒ වගේම තම දී පරදුවට තියලා තල්මසුන් ආරක්ෂා කරන ඔවුන්ට උදව් උපකාර කරන සුරූපී යුවතිය කවුද? ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක පුරාවටම මේ හැම විස්තරයක්ම දැක බලා ගන්න. එහෙම දැනුම බෙදන මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම bell icon එක ඔබලා like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. බටහිර ඉන්දිය දූපත් රාශිය හා සමීප වෙරළ කරාප සමස්තයම කැරිබියන් මුහුදු ප්‍රදේශය ලෙස හැඳින්වෙනවා. ඒ වගේම වර්ග සැතපුම් 1,63,000ක් පමණ විශාලතම විශාල මුහුදු වලින් එකක්. ඒ වගේම බටහිර අර්ධගෝලයේ නිවර්තන ප්‍රදේශයේ පිහිටපු ඇට්ලාන්ටික් සාගරයට අයත් මුහුදක්. මේක බටහිරෙන් හා නිරිතින් මෙක්සිකෝවටත්, මධ්‍යම ඇමරිකාවටත්, උතුරින් හිස් පැති ලෝවියාවටත්, කියුබාවටත්, නැගෙනහිරින් කැරිබියන් දූපත් වලටත්, දකුණින් දකුණු ඇමරිකාවේ උතුරු වෙරළට සීමා වෙනවා. මුහුදේ ගැඹුරුම ස්ථානය කේමන් අගාතය කියලා හඳුන්වනවා. ඒ කේමන් දූපත් හා ජමයිකාව අතර පිහිටලා තිබෙන මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 7,686ක් ගැඹුරු ආඝාතයක්. මේ මුහුදු ප්‍රදේශයේ පිහිටලා තියෙන දූපත් වලින් ජනාවාස වෙලා තියෙන්නේ 2% පමණයි. මේ දූපත් සමූහයේ කිසිවිටකත් භූමිකම්පා නම් ඇති වෙලා නැහැ. හැබැයි වරින් වර සුළු කුණාට නම් කැරිබියානු මුහුද ඇති වෙනවා. ඒවයි වේගය පැයට කිලෝමීටර් 120ක් විතර වෙනවා. දේශීය දේශගුණය හේතුවෙන් කැරිබියානු රටවල නිවාඩු නිකේතන ලෝකේ හොඳම ඒවා ලෙස සැලකීම පුදුමයක් නොවේ. ඒ වගේම කිරුණු නැව් දසදහස් ගණනක් මුහුදු පතුලේ සදාකාලිකව මිහිදන් වෙලා තියෙනවා. ඈත අතීතයේ මේ මුහුද වෙන්නුනේ ගොඩබිමකින්. මේ මුහුද වටිනා ජෛව කේන්ද්‍රස්ථානයක්ද වෙනවා. මත්ස්‍ය විශේෂ 450ක් සමුද්‍ර සතුන් විශේෂ 90කටත් නිවාහන සපයනවා. ඒ වගේම පක්ෂි විශේෂ 600ක් අතුරින් 163ක්ම මේ දූපත්වල පමණක් දක්නට ලැබීම විශේෂත්වයක්. ඒ වගේම මේ මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 100ක වපසරියක මිලියන 116කට අධික ජනගහනයක් වාසය කරනවා. වර්ෂය පුරාම මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-28ත් අතර රේන්ජ් එකක පවතිනවා. ඒ වගේම මේ මුහුදේ පැවැත්ම ගැන යුරෝපීයන් ඉගෙන ගත්තේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඇමරිකාව සොයාගත්තට පස්සේ. ඒත් එක්කම 17 වන හා 18 වන සියවස්වල ආරම්භයේදී කැරිබියානු මුහුදු මංකොල්ලකාරයන්ගේ නිවහනක් වුණා කිව්වොත් නිවැරදියි.
මේ සාගරය හා බැඳුණු අපූරු සිදුවීමක් තියෙනවා. ඒ තමයි මේ සාගරයේ රජ කරන විශාල මිනීමවරුන් රැකබලා ගන්නා කාන්තාවක් නිසා. වරකදී ඇය මහා සාගරයත් එක්ක ඔට්ටු වෙන දක්ෂ කිමුදුන්කාරියක් ලෙස හඳුන්වන්න පුළුවන්. තවත් අවස්ථාවක ඇය මහා සාගරයේ රජ කරන මිනීමවරුන්ගේ ආරක්ෂකයෙකු වීම ඔවුන් සමග විශාල හිතවත්කමක් හා දැඩි සෙනෙහවන්තකමක් ඇයට තිබෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ලෝකයෙන් උතුම් බුද්ධිමත් ජීවියායයි කියාගන්නා මිනිසා විසින් සතුන් දඩයන් කිරීමට බිලී කොකු දැල් නිසා මෝරුන්ට සිදුවන කරදරවලට ඇය උපකාර වුණා. කෙටියෙන් කියනවා නම් ඔවුන්ට ඇවැසිම වුණා. ඇය නොදැක සිටීම මෝරුන්ට සාංකාවත් දුකක් බවට පත් වුණා. ඇය වෘත්තියෙන් කෙමුදුන්කාරියා. ඇගේ නම තමයි ක්‍රිස්ටිනා සෙනෝටා. ක්‍රිස්ටිනා කියන විදිහට මෝරුන් කියන්නේ සුබා දහමේම විශිෂ්ට කෘතියක්. ඇය මෝරුන්ට තම දිවි දෙවනි කොට සලකනවා. විශේෂයෙන්ම බහමාස් දූපත්වල සස්්‍රීක වන කැරිබියන් ගල්පරවල වාසය කරන මෝරුන් ආරක්ෂා කිරීමට ඇය නොගන්නා උත්සාහයක් නෑ. ඇගේ මේ කැපකිරීමවල ප්‍රතිඵලයක් ලෙස බහමාස් දූපත්වල මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මෝරුන්ට අබේ භූමියක් ලෙස ඉඩ වෙන් කිරීමට රජය මගින් ප්‍රකාශයට පත්චලා. පාරිසරික ක්‍රියාකාරකම් ගැන සංවේදී පුවත් ගෙනෙන ග්‍රේට් බිග් ස්ටෝරි වැඩසටහනේ සමග ක්‍රිස්ටිනා සෙනෝටා බහමාස් දූපතේ කිමිදෙමි. ඇයි මේ සුන්දර සත්ත්ව කොට්ටාසය සමග මේ තරම් ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගත්තේ කෙසේදයි ලෝකයටම කිව්වා. මීට වසර 25කට පෙර ඇය මෝරුන් සමග ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් පැවැත්වුවේ නැහැ. ඇය වෘත්තීය කිමුදුන්කාරියක් පමණයි. වසර 25ක් පමණ සාගරයේ වඩාත්ම බියකරු විලෝපිකයා වන මෝරුන් සමග හරියට කිමිදෙමින් මිනිසුන් පුදුමයට පත්චලා. ගැඹුරු මුහුදේ ඇති මෝර ගුහා සොයා බැලීමට ඇයි කිමිදුනේ තරුණ වියේදිමයි. මේ උත්සාහය මත මෝරුන්ගේ කටවල් වල ඇමිනිලා තියෙන බිලී කොකු 300ක් විතර ගලවලා ඉවත් කරන්න ඇයට හැකි වෙලා තියෙනවා. මෝරුන් සමග මෙවැනි හරබයන් කරන්න ඇය ඇර වෙන කිසිවෙක් දැනට බිහි වෙලා නැහැ. මේ බියකරු සතුන් තම ස්පර්ශයෙන් යටත් කරන්න ඇයට උපතෙන්ම ලැබුණු සහජ දක්ෂතාවයක් තියෙනවා. කෙටියෙන් කියනවා නම් මෝරුන් හා ඇය අතර තියෙන්නේ මවක් හා දරුවන් අතර තියෙන බැඳීමක්. ඇය කිමිදෙන සෑම අවස්ථාවකම කටේ බිලිකොකු පැටලුණු සෑම මෝරෙක්ම ඒක අයින් කරගන්න තමා සොයාගෙන එන බව ක්‍රිස්ටිනා පවසනවා. මේ වැඩසටහනේදී ඇය කියා සිටින්නේ කටේ කොක්කක් පැටලුණු පළමු මෝරාගේ එය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තමා සිදු කළ අයුරුයි. මෝරුන් සිය ගණන් තමාගේ හදවත සොරාගෙන සිටිනවා. උන් ඇයගේ උකුලේ පවා හිඳගෙන ඇය සමග ආදරය බෙදා ගන්නවා. ඇය වචනයෙන් පවසන දේ මෝරුන්ට තේරුම් ගන්න යන්නේ ඉතා සුළු කාලයක් පමණයි. ඔබ මෙච්චර කල් අහලා තිබුණේ කිමුදුන් කරුවන්ට ප්‍රහාර එල්ල කරන මිනීමරු මෝරුන් ගැන. ඒත් ක්‍රිස්ටිනා නම් එවැනි අවාසනාවන්ත නමකට මුහුණ දීලා නැහැ. මොකද ක්‍රිස්ටිනා කියන්නේ මෝරුන්ගේ පවුලේම සමාජිකවල් ලෙසයි මෝරුන් සිතන්නේ. කොහොම වෙතත් ඉතා ආරක්ෂාකාරී කිමුදුන් කට්ටලයක් ඇයත් භාවිතා කරන්නේ මෝරුන්ට තියුණු දත් තියෙන බව අමතක වෙලා නැති හින්දායි. තිරිසන් සතුන් කොයි මොහොතේ වෙනස් වෙනවද කියන්න අපතියා ඒවත් දන්නේ නැති නිසායි. ඒ විතරක් නෙමෙයි. ඉතාලි, ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ, ස්පාඤ්ඤ කියන විවිධ භාෂා පහක් කතා කරන සමත් ක්‍රිස්ටිනා වසර 2000 පමණ සිටම
පූර්ණ ගුහා කෙමුතුම් උපදේශකයෙකු ලෙස ෆ්ලොරිඩාවේ පුහුණු වීමට ඇයගේ කාලය යොදා ගත්තා. ඒ විතරක් නෙමෙයි. ඇය කෙමුතුම් ජාත්‍යන්තර පාසල් 5000ක විතර සම්මාන ලබාගෙන තියෙනවා. කැරිබියානු දූපත්වල ඉතිහාසය දරුණු මුහුදු මංකොල්ලකරුවන්ගෙන් පිරුණු එකක් කියලා මම කලින් කිව්වනේ. මේ ගැන කියද්දි ඒ පිළිබඳව නොකියම බෑ. 1635 වසරේ උපත ලැබූ හෙන්රි මෝගන් කුඩා කල සිටම අවියායුධ ගැන උනන්දුවක් දැක්වුවා. ඔහු පොතපතට වඩා යොමු වුණේ අවියායුධ වලටයි. වසර 1654ත් 1660ත් අතර කාලයේ බ්‍රිතාන්‍ය ස්පාඤ්ඤය අතර දරුණු යුද්ධයක් තිබුණා. මේ සටන් වලට සහභාගී වීමට කැමති බ්‍රිතාන්‍ය තරුණයින්ට කැරිබියන් දූපත්වලට යාමට අවස්ථාවක් හම්බ වුණා. මේ අවස්ථාව හෙන්රි මෝගන්ටත් ලැබුණා. මේ කාලයේ කැරිබියානු දූපත් අවට වසංගත රෝග පැතිර ගියා. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ දරුණු ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා ඔවුන් කලේ යටත් විජිත වලින් පුළුවන් තරම් ධනය රැස් කිරීමයි. මේ නිසා කැරිබියන් දූපත් අවට ගමන් ගන්නා සියලු නැව් මංකොල්ල කෑමට ඔවුන් පෙළඹුණා. මෙලෙස බිහි වුණු බ්‍රිතාන්‍ය මංකොල්ල කල්ලියට හෙන්රි මෝගන්ද ඉදිරිපත් වුණා. හෙන්රිගේ නායකත්වයෙන් කැරිබියන් මුහුද හා ඒ අවට දූපත් වල ගමන් කළ නැව් මංකොල්ල කෑමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක වුණා. ඉතින් කැරිබියන් මුහුද ගැන ගොඩක් කරුණු ඔයා දැනුවත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ආයි දවසක මෙවැනි වීඩියෝ එකකින් එනකම් මගේ channel එක subscribe කරලා නැත්තම් ඒක subscribe කරන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා. ගිහින් එන්නම්. සුබ දවසක්.